සමහත් ඵල ගන්නවනේ. සෝවාන් සකදාගාමී අනාගාමී ඥානය. ඊගාවට ආනිසංස ගෙනත් දෙන්නේ. මේ සංසාරේ අපි ඉන්න තාක්කල් සසරිය. මේක ඉවර කරගන්න හම්බ වෙන්නේ ඇයි ඒ? අපිට වෙනම එකක් ඒ කතාව. සංස්කාර උපදින ප්‍රමාණය වැඩි දරුද? ඒ තප්පරයක සංස්කාර කොච්චර ගොඩ නැගෙනවද? ඒක සංස්කාර උපදින එක නැති කරගත්තු දවසක් තමයි සසරේ ඉවරයි. ඒක ටිකක් ගැඹුරුයි පස්සේ කතා කරමු මේ ගැඹුරු කතාන්දර ටිකක්. එතකොට දැන් සිත පහදවා ගන්න ඕනේ අවබෝධයකින්ද අනවබෝධයකින්ද? අවබෝධයකින්. හොඳයි. එතකොට නැත්තම් බාහිර කෙනෙකුට පැහැදීම විනාශ කරන්න පුළුවන් නේද? අපි අවබෝධයකින් පැහැදුම් නැත්තම් බාහිර කෙනෙකුට පුළුවන් ඒක නැති කරන්න පුළුවන්. හැබැයි අපි අවබෝධයකින් පැහැදුනොත් ඒක බාහිර කෙනෙකුට පුළුවන් නැති කරන්න. නැති කරන්න බෑ. ඒක ඉන්ද්‍රකීලයක් වගේ. මොකක් වගේද? ඉන්ද්‍රකීලයක් වගේ. එතකොට තමන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ඒක කාටවත් ඉවත් කරන්න බෑ. ඒ ශ්‍රද්ධාව නැති කරන්න බෑ. අපි ඒකට කියනවා අචල ශ්‍රද්ධාව. අවිච්ඡ ප්‍රසාදය කියලා කප්පි කියන්නේ. අචල ශ්‍රද්ධාවක් ඔබට තියෙනවා. තියෙනවද? තියෙනවනේ. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? තුරුණුවන් කෙරෙහි ඇතිවන්නා වූ ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව. ඒක වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙනවද? කාගේ ගන්න? ඔවුනම නැත්තම් නෑ. වෙන්නේම නෑ නේද? බලන්න දුර කල්පනා කරලා බලන්න. දැන් ඔබ ළඟ තිබෙන ශ්‍රද්ධාව වෙනස් වෙනවා. කෙනෙක් විතරයි මං කියන්නේ. වෙන මොකක්ද වෙන්නේ? ඔය නිදාගෙන ඉන්න කෙනෙක් නැගිලා ආන්න ඔබ ශ්‍රද්ධාව වෙනස් වෙනවද කියලා දුර පොඩ්ඩක් කතා. මොකද කියන්නේ වෙනස් වෙන්නේ නැද්ද? රයිට්. එහෙනම් අපි තාක්ෂණික ඉස්සරහට යමු. දැන් තුරුණුවන් කෙරේ ඇතිවන්නා වූ අප්‍රමාණ ශ්‍රද්ධාව අපි වෙනත් බාහිර දේවල් වලින් වෙනස් වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අපි තුල තියෙන්න ඕන කාරණා. එතකොට එනකොට ඔබට මොකද වෙන්නේ? තුරුණුවන් කෙරේ දැන් බුදුරජාණන් වහන්සේලා කියනවා ජාති දුක්ඛෝ, ජරා දුක්ඛෝ, ව්‍යාධි දුක්ඛෝ, මරණ දුක්ඛෝ, ප්‍රිය විපයෝගෝ දුක්ඛෝ, අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ, යං කිච්ඡන්ද ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. එතකොට දැන් අපි දැන් ඕක ඉවසන්න කැමතිද? නෑ. එක දිගට ලෙඩ වෙනවා ගෙදරයි. අල්ලපු ගෙදර එක්කෙනා ඉන්න කියනවා ඒක නම් බලන් ඉන්න එපා ඕනියම කොල්ලා දෙලි. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ කියනවා ඔය එක තමයි බංගක්කේ මාත්මා හිතුවා මොකක් හරි එකක් තමයි අර අපේ උන් අර ඉඩමට සාරයි උන් තමයි ඕක කොල්ලා තියෙන්නේ කියලා ඕක දැන් රාගයයි ද්වේෂයයි මොහයයි ඔක්කොම දැන් පට නැවුවා. මොකද පටලැවෙන තැන් කියන්නේ. ඊට පස්සේ දැන් අපිට අමතක වුණා ජාතිපි දුක්ඛෝ ඉපදුනාම දුකයි. ඉපදුණු දවසේ ඉඳලා